කොහෙ යන්නද මේ? අර උපේක්ෂා ආන්ටිව හම්බ වෙන්න යන්න කියලා. ඔයා දැන් වැඩි උපේක්ෂා ආන්ටිව හම්බ වෙන්න යනවා. එයා මට පුරුදු සුවඳක් දැනෙනවානේ. පුරුදු සුවඳක්. දැන් මං ගාවින් විතරයි කිසිම සුවඳක් එන්නේ නැත්තේ. රටේ ලෝක ජීවත් වෙන හැමෝම ගාවින් එක එක අමුතු අමුතු සුවඳ වලට එන්නේ නේ. අචෝ කෑ ගහන්න එපා. ඒ ආන්ටි පව්වානේ. එයාගේ දරුවෝ ඉපදෙද්දිම නැති වෙලා. ඒකින්ද යාමට හරි ආදරේ. දැන් එයාට ඒ ආදරේ දැනෙන්න දෙන්න හොඳ නැද්ද මං? ඔයා යන්න මොන යන්නද? ගිහලින්. අන්න දැක්කන්. මම මෙයාට මොන හරි කිව්වම තාත්තන් මේක හරි ගස්සන. ඉතින් එයා යන්නේ ආදරේ නොලැබුණු කෙනෙකුට ආදරේ දෙන්නනේ. අපි සතුටු වෙන්න ඕනේ ගැන. අන්න දැක්කද? තාත්ති වගේ ලොකුවට හිතන්න පුරුදු වෙන්න ඕනේ. හරි. මටත් පුළුවන් ඉතින් එයා වගේ ලොකුවට හිතන්න. හැබැයි ඕනට වඩා ලොකුවට හිතන්න කියලා අපේ ලෝකෙ පුංචි වෙච්ච දවසට වට තේරෙයි තාත්තේ. නෑ එහෙම වෙන්නේ නෑ. මම යනවා. තාත්තගෙන දුවගෙන පුදුම වදයක් තියෙන්නේ. හිතුනොත් දෙන්නාම විකුණලා දානවා. මේක හොඳයි. බෑ පොඩි ගණන් වලට නම් විකුණන්න එපා. විකුණනවා හොඳ ගණනකට විකුණන්න. මමත් පොඩි සල්ලි ප්‍රශ්නක ඉන්නේ මේ කාලේ. දෙනවම. මැයි 11 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9